රුපියල අවප්‍රමාණ වීම ආර්ථික අර්බුදයක් විදියට සමාජයට පෙන්වන්න යන එක ඉතාම වැරදි සහගතයි. නමුත් අපි පිළිගන්නවා මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ තත්වයේදී විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අනිකුත් කාරණාත් ඒ වගේම අපේ ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසා කෙටි කාලයක් ඇතුළතදී ඩොලරය යම් උච්චාවචනයකට භාජනය වෙමින් සතියක් වගේ ඇතුළතදී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. නමුත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නේ මැදිහත් වීම සිද්ධ වෙලා තියෙනවා වගේම ආර්ථිකයට ඩොලර් ලැබීම අපේ අපනයන ඒ වගේම සංචාරක කර්මාන්තය ඒ වගේම ප්‍රේෂණ ලැබීම නිසා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට ලැබෙනවා. හැබැයි කෙසේ වෙතත් ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ උච්චාවචනය සිදු වෙලා තියෙනවා. නමුත් එය විපක්ෂයේ විසින් මතු කරලා අනවශ්‍ය විදිහට 370 80 90ට යනවා කියන තත්ත්වය උදා වුණේ නැහැ. නැවත ඒක පාලනය වෙලා 320 34ට ආවා. ඒත් ආය නැවතත් දවසකින් දෙකකින් ආය 335ට 336ට වගේ වැඩි වුණා. මම මේකයි සඳහන් කරන්නේ මේක උච්චාවචන වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට නැවතත් ආය 330ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වීම හරහා මේ නැවතත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒකට වෙන්නේ හේතුව තමයි කිසිදු ආකාරයකට ආර්ථික අර්බුදයක් හෝ වෙනත් ගැටලුවක් නැති නිසා මෙවැනි උච්චාවචනයන් වෙළඳපොළ බලවේග මත වෙන්න පුළුවන්. ඒ කෙටි කාලයක් ඇතුළතදී සමතුලිතභාවයට එනවා. ඒ නිසා වැරදි තොරතුරු හෝ නොමග යවුණු තොරතුරු මත කලබලයට පත්විය යුතු වන්නේ නැහැ. රුපියල අවප්‍රමාණ වීම ආර්ථික අර්බුදයක් විදියට සමාජයට පෙන්වන්න යන එක ඉතාම වැරදි සහගතයි. නමුත් අපි පිළිගන්නවා මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ තත්වයේදී විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අනිකුත් කාරණාත් ඒ වගේම අපේ ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසා කෙටි කාලයක් ඇතුළතදී ඩොලරය යම් උච්චාවචනයකට භාජනය වෙමින් සතියක් වගේ ඇතුළතදී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. නමුත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නේ මැදිහත් වීම සිද්ධ වෙලා තියෙනවා වගේම ආර්ථිකයට ඩොලර් ලැබීම අපේ අපනයන ඒ වගේම සංචාරක කර්මාන්තය ඒ වගේම ප්‍රේෂණ ලැබීම නිසා අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට ලැබෙනවා. හැබැයි කෙසේ වෙතත් ඉල්ලුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ උච්චාවචනය සිදු වෙලා තියෙනවා. නමුත් එය විපක්ෂයේ විසින් මතු කරලා අනවශ්‍ය විදිහට 370 80 90ට යනවා කියන තත්ත්වය උදා වුණේ නැහැ. නැවත ඒක පාලනය වෙලා 320 34ට ආවා. ඒත් ආය නැවතත් දවසකින් දෙකකින් ආය 335ට 336ට වගේ වැඩි වුණා. මම මේකයි සඳහන් කරන්නේ මේක උච්චාවචන වෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට නැවතත් ආය 330ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක වීම හරහා මේ නැවතත් සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ඒකට වෙන්නේ හේතුව තමයි කිසිදු ආකාරයකට ආර්ථික අර්බුදයක් හෝ වෙනත් ගැටලුවක්